ඉතින් ඔන්න හිමින් අපි පිටත් වෙනවා ෆින්ලන්ඩ් බලන්න. මේක තමයි අපේ රූම් එක. නවක් කියලා හිතන්නවත්ද? ඉර බහින්නේ අද රෑ 10ට. හරිම සීතල හුලඟක් යනවා. පේන වැඩි කන්ටේනර්ස් ලෝඩ් කරන හැටි. ටයිටැනික් මතක් වෙනවා. ඇත්තටම කියනවා නම්. හෙලෝ කට්ටිය කොහොමද ඉතින්? අදත් ආදරෙන් පිළිගන්නවා වීඩියෝ එකට. පිටිපස්සේ පේනවනේ ගොඩක් ලොකු නැවක් තියෙන්නේ. ඉතින් ක්‍රූස් ෂිප් එකක අපි ට්‍රිප් එකක් යනවා. කොහෙද අපි යන්නේ? මේ අපි ෆින්ලන්ඩ්. එකතු වෙලා ඉන්නේ කියන්නේ? එක්ස්ට්‍රා ඉන්න. ඉතින් අපි ෆින්ලන්ඩ් වලට යනවා. මෙන්න මේ පිටිපස්සේ පේන සින්ඩරෙල්ලා කියන ෂිප් එකේ ක්‍රූස් ෂිප් එකේ. ඉතින් ඔන්න එකතු වෙලා ඉන්න හරිම ලස්සන කතාවක් වෙයි. අම්මයි තාත්තත් ඉන්නවා. ඉතින් ඇතුළට ගිහිල්ලා කතා කරමු. Tell me what's wrong and why you never said you felt that way. Guess you're trying to stay strong and fake a smile until I look away. මෙන්න තියෙන අපේ රූම් එක. අපේ රූම් එක ළඟට ආවා. බලන්න ඕපන් කරන්න. අම්මගේ තාත්තගේ රූම් එකට ආවා. මේන් තියෙන අපේ එක ළඟමයි තියෙන්නේ. ඉතින් යමු බලන්න ඇතුළට චුට්ටක්. ඔන්න තියෙනවා රූම් එක. ඉඩ ඇතිනේ. ඉතින් අපේ රූම් එක ඇතුළට ආවා. මේ චෙකින් එකේ හම්බෙච්ච කාඩ් එක තමයි රූම් එකේ කී එක වෙන්නේ. ඔයාලට පේනවා ඇති මෙතන දොර තියෙනවා එන්ට්‍රන්ස් එක. ඉතින් එතනම බාත්රූම් වොෂ්රූම් එක තියෙන එක ගොඩක් හොඳයි. පොඩි වුණාට මම ඒකත් පෙන්නන්නම්. ඉතින් මේ වගේ වෝල් ඩිසයින් එකකුයි ටීවී එකකුයි මේන් තියෙනවා අපේ බෙඩ් එක. ඉතින් මේක ටිකක් පොඩියට ඔයාලට රූම් එක පෙනුනට මේක නැවක තියෙන සාමාන්‍යයෙන් කැබින් එකක්. ඉතින් මේ විදිහට තමයි අපේ බෙඩ් එක තියෙන්නේ. මං දන්නේ නැහැ මේකේ සයිස් එක කොහොමද කියලා. ඉතින් මේක තමයි අපේ දවස් දෙකක් නයිට් දෙකක් ඉන්න අපේ රූම් එක. මෙන්න මේ වයිකින් ලයින් සින්ඩරෙල්ලා එක. මෙන්න තියෙනවා අපේ වොෂ්රූම් එක. ඉතින් නැවක කියලා එහෙම ලොකුවට හිතෙන්නේ නැති තරම්ම පුංචි හෝටලයක වගේ මේන් තියෙනවා ෂවර් එක. ඉතින් මේ තියෙන්නේ ඉඩකඩ ඇති. සාමාන්‍යයෙන් අපි නයිට් දෙකක් විතර වගේ නේ ඉන්නේ. ඉතින් රූම් එකේ ඉඩ අපි 3 දෙනාට ඇති. කො කියන්න බලන්න. එක්ස්ට්‍රා ඉන්න. මෙන්න ඉන්නවා අම්මයි තාත්තයි. කොහොමද රූම් එක? මේක හොඳයි හෝටලයක් වගේ. නවක් කියලා හිතන්නවත්ද? ඕනේ. අපි දැන් උඩට යමු මේ. ඉතින් ඔන්න හිමින් අපි පිටත් වෙනවා ෆින්ලන්ඩ් බලා. ඉතින් දැන් තමා නැව දියත් කරේ. ඉතින් නැව පිටත් උනේ දැනුයි. ගොඩාක් පුංචි බෝට්ටු පොඩි ඒවා නැව් කියන්නත් බෑ. ඉතින් ගොඩාක් ඒවා තියෙනවා බෝල්ටික් මුහුදේ. ඒ මැද්දෙන් සින්ඩරෙල්ලා වයිකින් සින්ඩරෙල්ලා එකත් දැන් ඇදීගෙන යනවා. ඉතින් ෆින්ලන්ඩ් බලා. ඉතින් කට්ටියම ඉන්නවා. මෙන්න අම්මයි තාත්තයි පොඩ්ඩි අපි ඔක්කොමලා දැන් ඩෙක් එකේ ඉන්නේ. මෙතන හරි සද්දෙයි. ඉතින් අපි කට්ටිය නැවේ ඩෙක් එක උඩට වෙලා දැන් ඔන්න පිටත් වෙනවා. ඉතින් ඔයාලට පෙන්නන්නම වටින දේවල් මේවා. පුදුම ලස්සනක්. ඔය පිටිපස්සේ පේන්නේ ඇමස්මන් පාක් එක ස්ටොක්හෝම් වල. ඉතින් ඒකත් ගොඩක් කාර්ය බහුලයි මේ දවස්වල. ඉතින් පේනවනේ හරියට පුංචි බෝට්ටු ඒ දේවල්. ඉතින් හැම වෙලේම සමයක හින්දා මිනිස්සු වතුරෙම තමයි. ඉතින් හොඳයි ගමන. තාම පටන් ගත්ත විතරයි. තව ඉස්සරහට දැන් අපි පොඩි ස්නැක් ඒවා මේවා කෑවා. ඒ වුණාට දැන් අපි ඩිනර් එක ගන්නෙත් අද මෙහෙ. ඉතින් ඔයාට ප්ලේ ප්ලේස් වලට යන්න ඕනනේ. එක්සයිටඩ්ද? yes. දැන් යන්න ඕන. දැන් යන්න ඕනලු. මෙතන ප්ලේ ප්ලේස් ගොඩක් තියෙනවා. ඉතින් අපි යන්නේ වයිකින් ලයින්නේ. වයිකින් ලයින් සින්ඩරෙල්ලා. මේන් එනවා ඒගොල්ලන්ගේ අනිත් නැව. මේන් බලන්න. ඉතින් දැන් ඒගොල්ලොත් අපිව මේ විදිහට බලන වෙති. ඒකේ නම වයිකින් ග්ලෝරි. ඉතින් මේ කොච්චර ලොකුද ලස්සනද. ඉතින් දැන් ඉර බහින්නත් ටිකක් ළඟයි. මේන් යනවා. ඉතින් ගොඩාක් හිමීට තමයි ඒක ඇදීගෙන යන්නේ.
අපිට හිමින් කියලා පේනට ගොඩක් ස්පීඩ්. ඔන්න යනවා. ඉතින් මම ආපහු ආවා 12 වෙනි තට්ටුවට. වෙලාව රෑ 9යි. ඉර බහින්නේ අද රෑ 10ට. හරිම සීතල හුලඟක් යනවා. ඉතින් බෝල්ටික් මුහුදේ වතුරත් එක්කලා එන ඒ සීතල හුලඟ හරිම අමාරුයි. දවල් වෙලාවේ අපිට ඉඳ ගන්නවත් තැනක් තිබුණ නැති තරම්. ඉතින් හිතා ගන්න බැරි තරම් සීතක් තියෙනවා. ඉතින් දැන් මේ සමයකේ මැද අපි ඉන්නේ. ඒ වුණාට මේ සීතල හුලඟ ජැකට් එකක් එහෙම නැතුව නම් ඇත්තටම මේ ඩෙක් එකේ ඉන්න බැරි තරම්. සෙනඟ කීප දෙනෙක් ඉන්නවා. ඉතින් හරිම ලස්සන හැන්දෑවක්. මේ පැත්තේ ලස්සනට ඉර බැහැගෙන යනවා. ඉතින් මට ඉර බහින දර්ශනයේ ඕගොල්ලන්ට පෙන්වන්න තමයි ගොඩක්ම උවමනාව තිබුණේ. කතා කරගන්නවත් බෑ වචන පැටලෙනවා. අම්මයි තාත්තයි ඒ අයට අම්මයි තාත්තයි ඇවිල්ලා බැලුවා ඉන්න පුළුවන්ද කියලා. අම්මයි තාත්තලා ඉන්න බෑ ඇත්තටම සීත වැඩි. ඉතින් වයිෆයි පොඩ්ඩිත් ආවා. පොඩ්ඩිට ටිකක් ඉන්න අමාරුයි. හුලඟ සැර වැඩි. ඉතින් ඒ අය ගියා. මං තනියම ඉන්නා මේ ඩෙක් එකට වෙලා. ඉතින් අර මං අර ඉස්සලා කිව්වා වගේ හෙලිපෑඩ් එක තියෙනවා මෙන්න මෙතන. ඕගොල්ලන්ට පේනවා ඇති එච්චකුර. තව දෙයක් ඕගොල්ලන්ට පෙන්වන්න ඕන කරන දෙයක් තියෙනවා. නැවට හදිස්සියක් වුණොත් මොකද වෙන්නේ? ඉතින් මෙන්න මේ වගේ ආරක්ෂක බෝට්ටු ඔයාලට පේනවා ඇති. මෙතන නම් 3ක් තියෙනවා. මේවා ගොඩක් ලොකුයි ඔහොම පෙවුනට. ඒ වගේ නැව වටේම තියෙනවා ගොඩක් ඒවා. ඉතින් ඒකනත් ගොඩක් හිතන්න ඕන. නැවක යනකොට ටයිටැනික් මතක් වෙනවා ඇත්තටම කියනවා නම්. ඉතින් යමු මේකේ තට්ටු 12ක් තියෙනවා කියලා ගොඩ පාරක් මං කිව්වට ඒ තට්ටු 12 මං ඔයාලට විස්තර කරේ නෑනේ. යමු ඒක ගැනත් කතා කරන්න. මේ තියෙන්නේ මේ නැවේ තට්ටු ටික. ඉතින් පළවෙනි තට්ටුව නම් මෙතන නෑ. දෙවෙනි තට්ටුවේ ඉඳන්ම තමයි පැසෙන්ජර්ස්ලා කැබින් තියෙන්නේ. මේ තියෙන තුන්වෙනි තට්ටුව සහ හතරවෙනි වල වාහන නවත්තන එක තමයි වෙන්නේ. ඉතින් ගොඩක් දුර යන වාහන සහ පෞද්ගලික වාහන මේකේ දාන්න පුළුවන්. පස්වෙනි තට්ටුවෙත් කැබින්ස් තියෙනවා. මං හිතන්නේ එන්ජින් රූම්ස් තියෙනෙත් ඒකේ වෙන්න ඇති. ඉතින් දන්න කෙනෙකුට කමෙන්ට් එකක් එකතු කරන්න පුළුවන් නැව් ගැන. හයවෙනි තට්ටුවේ පේනවනේ කැබින්ස් ගොඩාක් තියෙනවා. ඊට පස්සේ තියෙන්නේ හත්වෙනි තට්ටුව. ඒකේ ලස්සන ස්ටේජ් එකක් තියෙනවා. මෙන්න මෙතන අපි ගොඩක් ලස්සන පොඩි කොන්සර්ට් එකකට ගියා මිකේලත් එක්කලා. ඒ වගේම තමයි 7 වෙනි තට්ටුව තමයි මෙයාලගේ එන්ට්‍රන්ස් එක විදිහට තියෙන්නේ. ඉතින් ඩියුටි ෆ්‍රී එක තියෙනවා. ඒකෙත් රූම්ස් තියෙනවා. ඊළඟට තියෙන 8 වෙනි එක ගොඩක් එන්ටර්ටේන්මන්ට් සහ ඒකේ රෙස්ටෝරන්ට්ස් තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මෙන්න මේ විදිහට නයිට් ක්ලබ් එකක් පවා තියෙනවා. ඉතින් තට්ටු දෙකකට මේක සම්බන්ධ වෙනවා. මේ වගේ ගොඩාක් රූම්ස් කැබින්ස් ඒකෙත් තියෙනවා. ඉතින් 9 10 ඊට පස්සේ 11 වෙනි එක කියන්නේ කැප්ටන් ඉන්නවයි කියන්නේ. ඕක ඉතින් කැප්ටන් ඩෙක් එක කියලා කියන්නේ. ඉතින් ඒකෙත් ගොඩක් ලක්ෂරි කැබින්ස් තියෙනවා. ඒ වගේම ඊට පස්සේ 12 වෙනි එක තියෙනවා. 12 වෙනි එක කියලා කියන්නේ අපි හැම වෙලේම යන එලිමහන පේන ඩෙක් එක. ඉතින් ගොඩක් ලොකු නැවක් මේක. මෙන්න මේ විදිහට තමයි මේකේ ෆ්ලෝස් ටික හැදිලා තියෙන්නේ. ඉතින් දෙවෙනි දවසට ආයිබෝවන්. මම ආපහු ආවා 12 වෙනි තට්ටුවට. ඉතින් උඩම තියෙන ඩෙක් එකට. හරිම සීතයි තාමත්. ගොඩක් උදෙන්ම ෆින්ලන්ඩ් වලට අපි ඇවිල්ලා. ඉතින් අපි දන්නේ අපි නොදැනුවත්වම අපි ෆින්ලන්ඩ් වලට ඇවිල්ලා. ඉතින් ඈත ලස්සනට පේනවා ෆින්ලන්ඩ්. හරිම ලස්සනයි. අර සිටිජේ අපි කොළඹ පේන්නේ අර බෝට්ටු වලට ඈත යනකොට. ඉතින් ඒ වගේ හරිම ලස්සනට ඈත ෆින්ලන්ඩ් හාබ් එක පේනවා. මේ පැත්තෙන් තවත් ලොකු ක්‍රූස් යනවා. මොකද ෆින්ලන්ඩ් මේ බෝල්ටික් මුහුදේ අපිට රටවල් ගානකට යන්න පුළුවන්. ඕගොල්ලෝ දන්නවනේ ෆින්ලන්ඩ්, එස්ටෝනියා, ලැට්වියා, ලිතුවේනියා, පෝලන්ඩ්, ඊට පස්සේ මේ පැත්තෙන් ඩෙන්මාර්ක්, ස්වීඩන්. ඉතින් ඔය හැම රටකටම මේ බෝල්ටික් මුහුද සම්බන්ධ වෙනවා. ඉතින් ගොඩාක් නැව් ගොඩක් ලොකු ඒවා හැම වෙලේම බෝල්ටික් මුහුද දකින්න පුළුවන්. ඉතින් අම්මයි තාත්තත් ඉන්නවා. ඔයාලට පේනවා ඇති මෙතන. ඒ දෙන්න ෆින්ලන්ඩ් දිහා බලාගෙන ඉන්නවා. මෙන්න මේ වයිකින් සින්ඩරෙල්ලා නැවට වෙලා. ඉතින් අද දවසේ ওই විදිහට පටන් ගන්නවා. අපි පැය 6කට යනවා ෆින්ලන්ඩ් වලට. එකතු වෙලා ඉන්න. මේ පෝට් එකේ තියෙන්නෙත් අපි ආවා වගේම ලොකු ක්‍රූස් ෂිප් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති කන්ටේනර්ස් ලෝඩ් කරන හැටි. ඉතින් ඔය විදිහට ඔය කිව් එකේ තියෙන ඔක්කොම කන්ටේනර්ස් ඒගොල්ලෝ ලෝඩ් කරනවා මෙන්න මේ නැවට. හිතන්න කන්ටේනර්ස් කීයක් තියෙනවද කියලා කිව් එකේ. ඉතින් ඔය සේරම මෙන්න මේ විදිහට ලෝඩ් කරනවා මෙන්න මේ නැවට.
ඔය විදිහට තමයි යුරෝප් වල ගොඩක් වෙලාවට ඩිස්ට්‍රිබියුෂන් සිද්ධ වෙන්නේ. මොකද පාරෙන්ම ඔක්කොම අරගෙන එන්න බැරි හින්දා මෙන්න මේ විදිහට නැව් වලින් තමයි ප්‍රවාහනය සිද්ධ වෙන්නේ. බලන්න ඒකත් ගොඩාක් ලොකුයි. අපේ එක වගේමයි මේකේ නම වයිකින් එක්ස්ප්‍රස් වගේ තියෙන්නේ. අර තියෙන්නේ නම දාලා. ඉතින් ඔන්න එකක් යනවා ඇතුළට. මේ තියෙන්නේ ඔන්න දැන් මට අපි යන නැව පෙන්වන්න බෑනේ ඔය විදිහට. ඔන්න ඔය විදිහට තමයි අපේ නැවත් තියෙන්නේ. ඉතින් පැය ගානක් ඇවිදලා ඔන්න අපි ආයේ එනවා නැවට. නැවට ගිහිල්ලා පොඩි දේවල් ටිකක් කියන්න. අද රෑත් අපි ඉන්නේ නැවේ. ඉතින් මේ තියෙනවා මේ තියෙන නැවේ කන්ටේනර්ස් දැන් ඔක්කොම ලෝඩ් කරන්න රෙඩි වෙලා ඉන්නේ. ඉතින් ආපහු පැය 16ක් නැත්නම් පැය 15ක් විතර අපි ඉන්නේ මේ නැවේ. ඉතින් රූම්ස් දෙක ඒ විදිහටම අපේ තියෙනවා. අපි බැගේජ් ඔක්කොම තියලා ගියේ. අපේ ක්‍රූස් එකත් දැන් පිටත් වෙන්න ළඟයි. ඒ වෙලාවෙම මේ බලන්න සිල්ලියා ලයින් එකත් පිටත් වෙනවා. අපි ගිය පාර අවුරුදු දෙකකට කලින් ආවේ මෙන්න මේ සිල්ලියා ලයින් එකේ. ඒකේ වීඩියෝ එකක් තියෙනවා channel එකේ. ඒකත් බලන්න. ඒක ටිකක් වෙනස් මේ ක්‍රූස් එකට වඩා. ඉතින් මේ බලන්නකෝ. දැන් ඒගොල්ලෝ ඔන්න පිටත් වෙලා අපි ඒකේ හිටියේ 11 වෙනි තට්ටුවේ. දැන් අපි ඉන්නේ 9 වෙනි එකේ. ඉතින් ඔන්න මේ විදිහට ඒගොල්ලෝ පිටත් වෙලා යනවා. අපිට අතවනනවා දැන් ඈත ඉඳලා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් බෝල්ටික් මුහුදේ නැව් යන්නේ. අර බලන්න. ඉතින් මේ දේවල් යුරෝප් වල සහ අනිකුත් ගොඩාක් රටවල් වල ඉතාම සාමාන්‍ය දේවල්. ඒ වුණාට මට මේ දේවල් අලුත් දේවල් වගේ තමයි හැම වෙලෙම දැනෙන්නේ. ඉතින් ලංකාවේ ඉන්න යටත් මම ඒකයි මේව අරන් එන්නේ. ඉතින් මේ බලන්න ගොඩාක් ලොකුයි ඒක. ඔන්න මම කැමරාව zoom out කරා. ඒත් බලන්න කැමරාව පිරෙන්නම ස්ක්‍රීන් එක පිරෙන්නම තියෙනවා නැව. ඔන්න යනවා. ඉතින් සුන්දර ෆින්ලන්තයට සමුදීලා අපි පිටත් වෙනවා ආපහු වයිකින් සින්ඩරෙල්ලා නැවේ ස්ටොක්හෝම් බලා. ඉතින් පැය 16කට කිට්ටු වෙන්න වෙලාවක් අපිට ඉන්න වෙනවා මේ නැවට වෙලා. තවත් එක් රැයක් ඉතින් ලස්සන ලොකු නැවක බෝල්ටික් මුහුදේ. ඉතින් මේ වීඩියෝ එක මං හිතනවා ඔයගොල්ලෝ ගොඩක් කැමති වෙන්න ඇති කියලා. යමු මම තව මේ නැව ගැනත් පොඩි විස්තර ටිකක් කියන්නම්. ඉතින් ඒක ගැන අහුවොත් ගොඩක් පුදුම වෙයි. එකතු වෙලා ඉන්න වීඩියෝ එකත් එක්කලා. අපි ආවා මොජිටෝ එකක් ගන්න. ඉතින් එයාලා ගාවේ ඊටත් වඩා හොඳ බීම තියෙනවා. ඉතින් මම එයාලා රෙකමන්ඩ් කරපු එක තමයි ගත්තේ. මොකක්ද කියලා නම් මම දන්නේ නැහැ. ඉතින් ඒකේ නම මෙන්න මෙතන තියෙනවා. ඉතින් මේ වයින් එකක් මම හරියටම දන්නේ නැහැ. ඉතින් කියලා වැඩක් නැහැ. හදපු විදිහ වැඩේ පෙන්වන්න විදිහක් තිබුණේ නැහැ. ඊට පස්සේ මම තවත් එකක් ගත්තා. ඒක ඇපල් ජූස් එකක්. ඉතින් දැන් ඔය එක හදන ගමන් ඉන්නේ. අපි බලමු එකක්. මෙන්න හම්බුණා පොඩ්ඩිටයි වයිෆ්ටයි ගත්ත බීම දෙක. ඉතින් ඒක ගොඩක් ෆැන්සි විදියට හදලා තියෙනවා.
ඉතින් මේ බලන්න යාලගේ බාර් එක කොච්චර ලොකුයිද කියලා. මේක ගොඩාක් ලොකුයි. මේක එකක්. මේ වගේ තැන් ගොඩාක් තියෙනවා ඒගොල්ලන්ගේ දිගටම. අපි ගේම් එකක් කරනකොට කාඩ් එක පෙන්නන්න අපි බින්ගෝ කරනවා. මෙන්න තව නම්බර්ස් දෙකයි යොහන්න මිකේලට වින් කරා. 7 අයියෝ ඒක නෑ අපිට. yes yes bingo aran dua මිකේලා වින් කෙරුවා. මිකේලා බින්ගෝ එකෙන් දැන් තමයි වින් කළේ. ඔන්න එනවා gift එක අරගෙන. You're not okay. And tell me what's wrong and why you never said you felt that way. I guess you're trying to stay strong and fake. නැවේදි ගන්න අපේ ඔන්න රෑ කෑම එක ආවා. ඉතින් රෑ කිව්වට තාම වෙලාව 7ට විතර වගේ ඇති. ගොඩක් ඉරේලියක් තියෙනවා. ඉතින් තාත්තා තමා කිව්වේ අපි පීට්සා කමු කියලා. එන්න ඉන්නවා. ඉතින් මේ තියෙන නැවේ රෙස්ටෝරන්ට් එක ගොඩක් ලොකු රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. මෙන්න අම්මත් ඉන්නවා. දැන් ඔන්න ඒක තට්ටුවක රෙස්ටෝරන්ට් එක හැම තට්ටුවෙම තියෙනවනේ. ඔව් රෙස්ටෝරන්ට් 4ක් තියෙනවා. ඉතින් මේක තමයි ලොකු රෙස්ටෝරන්ට් එක. ඉතින් ඔන්න අපි ඩිනර් එක ගන්න යන්නේ. ඉතින් ඔන්න නැවේ යනවා. නැවේ තට්ටු ගාන ඔය වගේ විස්තර කිව්වට තවත් මේක ගැන විස්තර ටිකක් මට කියන්න ඕගොල්ලන්ට හිතුණා. ඉතින් මේක බොහොම ඉක්මන් සමරි එකක් මන් දෙන්නම්. මොකද මේක ඇත්තටම තට්ටු 12ක හොටෙල් එකක් හා සමානයි. ඉතින් මේක නාවික සැතපුම් 250ක් හෙල්සින්කි පෝර්ට් එකයි ස්ටොක්හෝම් වල කියන්නේ ස්වීඩන් ස්ටොක්හෝම් පෝර්ට් එකයි අතර නාවික සැතපුම් 250ක් යන නැවක්. ඒක කිලෝමීටර වලින් 460ක් වෙනවා. ඒ වගේම තමයි මේ නැව ගැනත් මම පොඩි දේවල් ටිකක් ඕගොල්ලන්ට කියන්නම්කෝ. මොකද වීඩියෝ එක බලන ඕගොල්ලන්ට කුතුහලයක් ඇති මේක මොන විදිහේ එකක්ද. ඉතින් මේක මීටර 191ක් දිගයි. ඒ කියන්නේ මීටර 200කට ආසන්න දිගයි. එතකොට තට්ටු ගාන තට්ටු 12යි උඩ ඩෙක් එකත් එක්ක. පළල තියෙනවා මීටර 29ක් කියලා. ඉතින් මීටර 30කට ආසන්නයි. පැසෙන්ජර්ස්ලා 2560කට මේකේ යන්න පහසුකම් තියෙනවා. කැබින් ගානක් තියෙනවා. මට කැබින් ගාන හරියටම ෂුවර් කරන්න බෑ මේකේ විස්තර අනුව. ඉතින් කාමරත් මං හිතන්නේ ඉතින් 2500 ගානකට යන්න පුළුවන් තරම් කාමර ප්‍රමාණයක් ඇති. දෙවෙනි තට්ටුව තමයි මේකේ පැසෙන්ජර්ස්ලට ඕපන් වෙන පළවෙනි තට්ටුව. ඒක වතුර මට්ටමින් යට තියෙනවා කියලා තමයි මට ආරංචි ආවේ. ඉතින් ඒ අයට එළිය පේන්නෙත් නැහැ. ඒ වගේම මේ සීත ඍතුවේදීත් මේ නැව වැඩ කරනවා. ඒ කියන්නේ අපිට යන්න පුළුවන්. ඒකෙදි අයිස් ක්ලාස් කියලා එකක් තියෙනවා. ඉතින් නැව් ගැන දන්න කෙනෙකුට ඒක ගැන කියන්න පුළුවන්. මං හිතන්නේ අයිස් බ්‍රේක් කරන එක තමයි ඒකෙන් කියන්නේ. ඉතින් අයිස් ක්ලාස් 1A සුපර් කියලා තමයි තියෙන්නේ. ඉතින් නාකොටික් මයිල් වෙන්න ඇති 21ක්. ඒ කියන්නේ ස්පීඩ් එක දක්වන්නේ ඒ විදිහට. ඉතින් අපිට තේරෙන්නේ ගොඩක් හයියෙන් යනවා වගේ. ඒ වුණාට පැය 16කට ආසන්න ප්‍රමාණයක් යනවා හෙල්සින්කි ඉඳලා ස්ටොක්හෝම් වලට යන්න. ඉතින් මං ඕක කොච්චර කාලයක්ද කියනවනම් පැය 16 කියන්නේ ප්ලේන් එකේ යන්න හරියටම පැයයි යන්නේ. ඉතින් ප්ලේන් එකේ පැයක් යන එක මේ වගේ ලොකු නැවකට පැය 16ක් ගත වෙනවා. ඒ වගේම මේක එන්ජින් එක කිලෝවොට් 28800ක් කියලා සඳහන් වෙනවා. පැසෙන්ජර් කාස් 300ක් දාන්නත් පුළුවන්. ඉතින් දැක්කනේ කන්ටේනර්ස් පවා ලෝඩ් කරනවා. ඉතින් ඔය වගේ පුංචි විස්තර ටිකක් මම මේ නැව ගැනත් හොයාගත්තා. ඉතින් මේකේ ක්‍රූ එකත් ගොඩක් ලොකු ඇති කියලා මං හිතනවා. මොකද දකින්න හැම තැනකම නැව හා සම්බන්ධ වැඩ කරන කට්ටිය ඉන්නවා. ඉතින් තට්ටු 12 අපි 9 වෙනි තට්ටුවේ ඉන්නේ. 9 වෙනි තට්ටුවේ ඉඳලා අපිට ඩෙක් එකටත් ගොඩක් ළඟයි 12 වෙනි තට්ටුවට. ඉතින් අම්මයි තාත්තයි එක්කලා පුංචි කාලේ හීනකින්වත් හිතුවේ නෑ මං ඒ දෙන්නව එක්කගෙන මෙතෙන් එන්න පුළුවන් වෙයි කියලා. මේ වගේ නැවක ගෙනියන්න. ඒ අය අම්මයි තාත්තයි පුදුම විදිහට සන්තෝෂ වුණා. ඉතින් අපේ තාත්තා ඉස්සර රට එහෙම යනකොට අරන් එනවා මැගසින්. ඒවල තියෙනවා මේ වගේ ලොකු පැසෙන්ජර් ක්‍රූස්. ඉතින් හිතවන්න බැරි විදියට ඒ කාලේ පුංචි කාලේ තාත්තත් එක්කලා මේ මැගසින් බලලා ඇති, පත්තරවල දැකලා ඇති මේ වගේ ලක්ෂරි නැවකට අම්මවයි තාත්තවයි එක්කගෙන ෆින්ලන්ඩ් වලට යන්න, ස්වීඩන් ඉඳලා ෆින්ලන්ඩ් යන්න පුළුවන් වෙයි කියලා ඉතින් හීනකින්වත් කිව්වේ නෑ. ඒක
හැමෝගෙම හීනයක්. ඒ හීන සැබෑ කරගත්ත අයත් ඉන්නවා. ඉතින් මට මේ අත්දැකීම ඔයගොල්ලොත් එක්කලා බෙදා ගන්නයි ගොඩක් වුමනාව තිබුණේ. ඉතින් අම්මයි තාත්තයි ගොඩක් සන්තෝෂ වුණා. ඒක මගේ ලොකු හීනයක්. ඉතින් අපිත් එක්කලා එකතු වෙලා මේ ආදරණීය අදහස් බෙදා ගන්න ඔයාලට ගොඩක් ස්තුතියි. ඔයාලගේ කමෙන්ට්ස් අම්මයි තාත්තයිත් බලනවා. ඉතින් දැන් වෙලාව රෑ 8:40යි. අදත් ඉර බහින්නේ රෑ 10ත් පහු වෙලා. ගොඩ දෙනෙක් දැන් මේ වෙලාවේ ෂෝස් බලන්න යනවා. මේක ගොඩක් ස්ටේජ් පර්ෆෝමන්ස් තියෙනවා. පොඩි අයට ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම මේ වැඩිපුර වෙලාවක් ගත්ත වීඩියෝ එකේ මේ විස්තර ටිකක් කියලාම අවසන් කරන්න. ඉතින් ෆින්ලන්ඩ් වල අපි ඇවිදපු වීඩියෝ එකත් ඕගලන්ට බලන්න පුළුවන්. ෆින්ලන්ඩ් කියන්නේ හරිම සුන්දර රටක්. මිනිස්සු සතුටෙන් ඉන්නේ ඇයි කියලාත් හොයාගන්න පුළුවන් වුණා. එච්චරටම ඉවෙන්ට්ස් ගොඩක් හැපනින් දේවල් තිබුණා. අපි දැක්කා ඕගලන්ට වීඩියෝ එකේ මම ඒවා ගොඩක් ඒවා අරන් ආවා. ඉතින් මේ නැවේ ලස්සන දේවල් තියෙන ඩියුටි ෆ්‍රී එකකුත් තියෙනවා මෙතන. ගොඩක් දේවල් තියෙනවා ඒ ඩියුටි ෆ්‍රී එකෙත්. ඉතින් හිතා ගන්න බෑ. ගොඩක් දේවල් තියෙනවා මේ නැවේ. ඉතින් එහෙනම් ඔයාලගේ ආදරණීය කමෙන්ට් එක එකතු කරන්න. තවත් රටක හරි ස්වීඩනේ හරි සුන්දර අත්දැකීමකින් ආයෙම හම්බෙමු. ඉතින් එහෙනම් අදට ගිහිල්ලා එන්නම්. පොඩි වයිෆයි දැන් කොන්සර්ට් එකකට ස්ටේජ් එකක් ගාව ඉන්නේ. මම එතෙන්ට යන්න ඕන. අම්මයි තාත්තයි නිදා ගන්නත් ගියා. එහෙනම් ආදරණීය කමෙන්ට් එක එකතු කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, අපිත් එක්ක එකතු වෙලා ඉන්න. අපි ගිහිල්ලා එන්නම්.